මේ වද්ද වයුනේ Кто ты, воин? Ахиллес. сын Пелея. Hey boys, what's up? ඉතින් හැමදාම මං ලංකාවේ වීඩියෝස් වල රියැක්ට් කරේ. අද පොඩ්ඩක් ජාත්‍යන්තර සයිඩ් එකේ වීඩියෝ වලට රියැක්ට් කරන්න බැලුවේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද කියලා. Ouais, alors là on fait du camping avec Kéliane. අම්මට හුරු. යෝ අරු ගිය විදිය. Camping avec Kéliane. හුයි. Ouais, alors là on fait Attends, du camping les gars, ils avec veulent. Kéliane. හුයි. ඌබා. වද්දවා හා? Shower time. අඩෝ ඒක නික කර මේ ෆයර් බ්‍රිගේඩ් එකේ බාත්රූම් එකේ ෂවර් එකද කොහෙද බා මම හිතා එච්චර හයිය කිල්ල කො ගින්නක් නිවන්න යකෝ කොණ්ඩේ එහෙම ගිහිල්ලා තියේ බං Shower time. මට උඩේ අරේ උයවරයි තාසන් සෙට් නෑ උදේ A few moments later. ඈ කේල් ගෙඩියක් දාලා ඊයම බෙට්ටක් වගේ බා මී යක්කෝ මේ මේවා කටක් කරලා කොහොමද බා කන්නේ අපිරි නැද්ද බං සිරාට බලන් බම් මේක නිකන් අර තනි බොකක් මේ උයලා ගන්නේ මම මේ වගේ වීඩියෝ වලට hina වෙන්නේ නැහැ. hina වෙන්න බෑ. අඩෝ රේසිස්ට් ඈමු. ලෝක ගෝලේ අයියෝ. අඩෝ කොහොමද බං මේ වගේ ආතල් දෙන්නේ? අයියෝ hina වෙන්න බෑ බං මට තව පව් පිරනවා මේ කරනවට වඩා තව පවක් පිරනවා බං. ඈ අද්වා මේ වද්ද වයුනේ අලෝ ලංකාවේ වගේ බයගෙන හා හොඳ වැඩේ ඔබ වඩා අත දුන්න යක්කෝ ඒ මොකද්ද බය අම්මා පූසෙල්ලේ අලුවලේ රොබෝ තාක්ෂණය දියුණු වෙලා බලන්න මුන්ට කරන්න පුළුවන් දේවල් අපිට මොනවාද බං අම්මා සිරු බලා බීලා ඌ අඩියක් ගාලා කාදියාද වන්ද බලයින කවුද කියලා නම් දන්නේ නැහැ බලංගෝ බං මේ යකෝ රොබෝලා අප්ඩේට් වෙලා ඉන්න තරම් අපිවත් අප්ඩේට් වෙලා නැහැ බං අම්මා උදු ඕක ගලා වැටෙන්න ඕනේ බං අපි එහෙම නැග්ගනම් ගැලවිලා බිම ඕක හරි කිව්ව දේ උඩා යාළුවනේ කිව්ව දේ උඩා වක් කිව්වාගේ ඕක ගලෝගෙන බිම වැටුණා ආතල් ඒක Hola mi amor vengo acá යක්කෝ ඉක ෆෑන් එකක්ද නිකන් මේ ඈ අඩෝ පූසා මම ඔය වටවල සීන් වලට කැමති නෑ මම මේක යවනවා යක්කෝ අම්මා ඔන්න යාළුවනේ ඔයාලට පේනවා සැලුන් වල වැඩි ගණන් දීලා කපන සැලුන් වල මචං මෙන්න මේ වගේ තමයි ඔයාලට ලැබෙන සැප මසාජ් එකක් දාලා ඉතින් රුපියල් 500 200 300 කොණ්ඩේ කපන්න යන ඔයාලට මේ වගේ අත්දැකීම අඩෝ මාත් යන්නේ මෙච්චර මොනා වුණත් ඔය වගේ තැන් වලට ඒ වුණාට ඕම ගහන්නේ නෑ බම් මේ කොණ්ඩේ කපන්න මොකටද බම් මේව ගෙදරින් ඉඳන් කාලා බොනවනේ බම් කොණ්ඩේ කපන්නේ කපන්න ඕනේ වෙන්න මුන් වගේ
ගුටි කාගෙන එතකොට තමයි ඒ ආතල් එක දැනෙන්නේ. නෑ. අන්දෙක්කේම ඔය වීඩියෝ එක බැලුවා නම් එහෙම හිතන්න වෙන එක. මං හිතුවේ නෑ එහෙම වෙයි කියලා. මං හිතුවේ ඔය වගේ සීන් එකක් තියෙන එකේ කත පිච්චලෝ ගිටාර එකක් ගන්න. මං හිතුවේ එහෙම කියලා. ඩෑම් සන්. ආඛේ කුලි හොයා. අම්මට ලොරියකුත් යනවා බා ඒක උඩින්. අඩෝ. මටත් ඒ වගේ පුටුවක් ඕනේ බා. හැබැයි ඉතින් මේක තියෙනවා. මේ ටීවී බලද්දි ඉතින් මේක උසයන්න බෑනේ. මම මේ කාමරේ තියෙන ටීවී බලද්දි ඔය පුටුවක් තියෙනවා. නැත්නම් එහෙම අර පුටුව වල ඉඳගත්තොත් ඕවා ඉතින් ලංකාවේ මිනිස්සු බච්චා බරයිනේ බා මොනවා වුණත් ඉතින් කඩලා යනවනේ. හොඳ මාකටිං එකක් බා මේක. වටිනවා තැනක් කියපන් මට පුටුවක් ඕනේ ඔය වගේ. මේ පුටුව තියෙද්දි මං කියන්නේ මට පොඩ්ඩක් සාලියෙම ඉඳ ගන්නවා කි පුටුවක් ඕනේ ඔය වගේ. අම්මට ඈ මුගේ කකුල ගැල්ලා මු බොරු කකුලක් දාන්නේ ඈ big brain නෑ big brain කිව්ව එකත් අපරාධයක්. ඔය දැන් මිග්‍රේන් වෙනවා ඒකට. බලන්න. අච්ච ලස්සන්ට වැඩ කැල්ලක් දාලා ඇලවුවා. ඒක ගලවලම ගත්තා යා ගොබු අතට. වද්දවා ඒ බොක්සින්ද මේ ෆුට්බෝල් අම්මට සිලි. ඕකේ එහෙම අපේ උන් දැක්කනම් එහෙම ඔය සෙල්ලම කරන්න පටන් අපෝ. අම්බේ ඒක ඕනේ නෑ බා. ෆුට්බෝල් නම් ෆුට්බෝල්, බොක්සින් නම් බොක්සින් නෑ. දෙක එකතු වෙන්න බෑ. හොඳේ කොහෙවත්. අදවා මේ කරන්නේ කෙලියනේ දරුවෝ ඔළුව. Mo has spent a lot of years teaching other actors. lấy cho em một ổ. ඊ කොහොමද බා ඒක වෙන්නේ? Mo has spent a lot of years teaching other actors. ඒක he always lands on his feet. සිරාද බා? Mo has spent a lot of years teaching other actors. බොරු නේ බං. Bỏ ngò nhưng mà không bỏ hành phi nhưng mà không bỏ ngò với lại một trứng 2 trứng với lại một trứng 3 trứng với lại một trứng 4 trứng với lại một cây xúc xích mang về với lại một bò lá lốt với lại một heo dơ Ủa xí quế. අඩි සිරාවට අඩෝ ඔය හැන්දක් ඕකද බං කරන්න තියෙන්නේ? අඩෝ මම ඔය හැන්දි වල සුබ්බීලා තියෙන උනට ඔහොම කරන්න පුළුවන් කියලා මීටර වෙලා නෑ බං. යාළුවනේ මෙන්න. Ủa así güey. Así se usan güey. අම්මට සිරි වෙනවා. Кто ты, воин? Ахиллес. Сын Пеле. හරිනේ අමාරුයි තිල්ලේ. Ахиллес. ඒක උඩයක්ෝ ඒක. Сын Пеле. අඩෝ හෙලිකොප්ටරයක් බා ඒක සිරාට හෙලිකොප්ටරයක්. ඉතින් යාළුවනේ වීඩියෝ එක ගොඩක් දිගයි. ඒ වගේම වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලා මේ වගේ තව රියැක්ෂන් වීඩියෝ ඕන නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, මතකද සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලා මේවා බලන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න තමා මම මේ වගේ වීඩියෝස් ගේන්නේ. ඉතින් ආයෙ හම්බෙමු තවත් වීඩියෝ එකකින්. අදට මං ගියා නිවන් සුව.